අපි බොහෝ අවස්ථාවලදී කොලෙස්ටරෝල් සාන්ද්‍රණය බැලීමට මේ ලිපිඩ් ප්‍රොෆයිල් කියන පරීක්ෂාව කරනවා. අද අපි කතා කරන්නේ මෙවැනි ලිපිඩ් ප්‍රොෆයිල් රිපෝට් එකක් හරියට බලන්නේ කොහොමද කියලා. ලිපිඩ් ප්‍රොෆයිල් රිපෝට් එකකම අපිට දක්නට ලැබෙන ටෝටල් කොලෙස්ටරෝල්, ඒ කියන්නේ සම්පූර්ණ කොලෙස්ටරෝල් ප්‍රමාණය, ඒ වගේම LDL කොලෙස්ටරෝල්, ඒ කියන්නේ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය, HDL කොලෙස්ටරෝල් හොඳ කොලෙස්ටරෝල් ප්‍රමාණය, ඒ වගේම ට්‍රයිග්ලිසරයිඩ් ප්‍රමාණය, ඒ කියන්නේ මේද අම්ල, ඒ වගේම වෙනත් දේවල් තියෙනවා non HDL, ඒ කියන්නේ ඒකත් නරක කොලෙස්ටරෝල් වර්ගයක්, VLDL කියලා තියෙන එකත් නරක කොලෙස්ටරෝල් වර්ගයක්, ඒ වගේම හොඳ කොලෙස්ටරෝල් සහ නරක කොලෙස්ටරෝල් අතර අනුපාතය එහෙම දක්නට ලැබෙනවා. ඒ වගේම මේ රිපෝට් එකේ සඳහන් වෙනවා ඒ වගේ සාමාන්‍ය අගයන්, අපි normal values කියලා කියන්නේ ඒවත් සඳහන් වෙනවා. දැන් අපිට ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ මෙන්න මෙතනදී. මොකද බොහෝ දෙනෙක් මේ රිපෝට් එක දිහා බලලා තමන්ගේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණයන්, හොඳ හෝ නරක සාන්ද්‍රණයන්, ඒ සාමාන්‍ය අගයන් අතර තියෙනවා නම් තමන්ට කොලෙස්ටරෝල් ප්‍රමාණය හරි ප්‍රමාණයට පාලනය වෙලා කියලා හිතාගෙන ඉන්නවා. නමුත් ඇත්ත తත්වය තමයි ඒ පුද්ගලයාට විශේෂයෙන් LDL කොලෙස්ටරෝල් කියන ඒ නරක කොලෙස්ටරෝල් ප්‍රමාණය කොයිතරම් දුරට අඩු කළ යුතුද කියලා තීරණය කරන්නේ ඔහුට තියෙන සියලුම රෝග තත්ත්වයන් එකට සලකා බලා ඔහුගේ වෛද්‍යවරයා විසින්. උදාහරණයක් හැටියට ඔහුට හෘදයාබාධයක් කලින් හැදිලා තියෙනවා නම්, ඒ වගේම බයිපාස් සැත්කමකට මුහුණ දීලා තියෙනවා නම්, ස්ටෙන්ට් ක්‍රමෙන් ප්‍රතිකාර කරලා තියෙනවා නම්, විශේෂයෙන් ඔහුගේ LDL කොලෙස්ටරෝල් සාන්ද්‍රණය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 55 දක්වා අපි අඩු කරනවා. එතකොට ඔහුට ඒ කොලෙස්ටරෝල් අඩු කරන ඖෂධ අධි මාත්‍රාවලින් අපි දෙනවා. එතකොට සමහර වෙලාවට රිපෝට් වල තියෙන අඩුම අගයටත් වඩා අපි අඩු කරනවා. මේ පිළිබඳ කවුරුවත් බිය විය යුතු නෑ. ඒ වගේම මේ වැනි රෝග තත්ත්වයන් නොතිබුණත් දියවැඩියාව තියෙනවා නම් අපි ඔහුගේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය සෑහෙන දුරට අඩු කරනවා. ඒ වගේම අධික රුධිර පීඩනය, දුම්පානය කිරීම වැනි තත්ත්වයන් තියෙනවා නම්, ඒ වගේම පවුලේ ළඟ ඥාතීන්ට අඩු වයසෙන් හෘදයාබාධයක් ඇදිලා තියෙනවා නම් හරි, බයිපාස් සැත්කම ස්ටෙන්ට් ක්‍රමයෙන් ප්‍රතිකාර කරලා තියෙනවා නම් හරි, ඔවුන්ගේත් කොලෙස්ටරෝල් සෑහෙන අඩු මට්ටමක තියාගන්න අපි උත්සාහ කරනවා. මේ නිසා ඔබගේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය ඒ රිපෝට් එකේ සඳහන් සාමාන්‍ය අගයන් අතර, normal values අතර තියෙනවා කියලා සමහර වෙලාවට ඊට වඩා අඩු අගයන් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ රිපෝට් එකේ තියෙන අගයන් වලට වඩා අඩු වෙලා තියෙනවා කියලා බිය යුතු නෑ. මොකද තමන්ගේ කොලෙස්ටරෝල් ප්‍රමාණය කොයිතරම් අඩු කළ යුතුද කියන එක තීරණය කරන්නේ ඔබගේ වෛද්‍යවරයා විසින් ඔබට තියෙන සියලුම රෝග තත්ත්වයන් සලකා බලලා. සමහර විට එකම කොලෙස්ටරෝල් වාර්තාව දෙදෙනෙක් කරන් ආවොත් එක්ක අයෙකුට අධි මාත්‍රාවකින් අපිට ඖෂධ ලබා දෙන්න පුළුවන්, තව කෙනෙකුට අඩු මාත්‍රාවකින් ඖෂධයක්, හෝ සමහර වෙලාවට ඔහුට වෙනත් අවවාද, කියන්නේ ජීවන රටාව වෙනස් කර ගැනීමේ අවවාද පමණක් දීලා අපි සෑහීමකටපත් වෙන්නත් පුළුවන්. ඒ නිසා රිපෝට් එක දිහා බලලා විතරක් තීරණ ගන්න යන්න එපා. ඔබගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා බලලා ඔබගේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය කොයිතරම් දුරට අඩු වෙයිද කියලා ඔහුගෙන් දැනගන්න.